RStudio ටියුටෝරියල් සීරීස් එකේ කලින් වීඩියෝ එකකින් අපි ඉගෙන ගත්තා කොහොමද CRD වලට කෝඩ් එක ලියාගන්නේ කියලා. අපි මේ වීඩියෝ එකෙන් බලමු RCBD ඩිසයින් එකකට කෝඩ් එක ලියාගන්නේ කොහොමද කියලා. ඔයාලට දැන් ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් RCBD data sheet එක එක්සැම්පල් එක. අපි දන්නවා experimental unit සමානයි නම් ඒ කියන්නේ එක වගේ නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් CRD. ඒත් එක්ස්පරිමෙන්ටල් යුනිට් සමාන නැත්තං ඒමත් නැත්තං මොකක් හරි දිශාවකට වේරියේෂන් එකක් තියෙනවනම් අපිට පාවිච්චි කරනවා RCBD ඩිසයින් එක. CRD වල රැන්ඩමයිස් කරන්න එක පාරයි. එවුනාට RCBD වල රැන්ඩමයිස් කරන්න වෙනවා බ්ලොග් ගානේ වෙන්වෙන්ව. අපි එක්ස්පෙරිමෙන්ටල් ප්ලොට් ඩිසයින් කරද්දි ඒක ඔයාලට බලාගන්න පුළුවන් වේවි. RCBD වල අපි රෙප්ලිකේට්ස් වලට බ්ලොක් කියලත් කියනවා. අපි මේ එක්සාම්පල්ලක් විදිහට ගත්ත ඩේටා ෂීට් එකේ අපිට බලාගන්න පුළුවන් සීඩ්ලිං රේට් එක තමයි ට්‍රීට්මන්ට් එකක් විදිහට තියෙන්නේ. මේක පර්සන්ටේජ් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක 125 දී 150 දී 75 දී ඒ විදිහට 100 දී 125 දී 150 දී විදිහට ට්‍රීට්මන්ට් මෙතනදී අපිට 6ක් බලාගන්න පුළුවන්. ඒ වගේම රෙප්ලිකේෂන් 4ක් බලාගන්න පුළුවන්. අපි RCBD වල මම කිව්වා වගේම රෙප්ලිකේෂන් වලට බ්ලොක් කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලොක් 4ක් තියෙනවා. අපි බලමු දැන් මේ ඩේටා ෂීට් එක කොහොමද Excel වලට ගන්නෙ කියලා. මම එහෙනම් Excel ඕපන් කරගන්නවා. අපි CRD වලදී පාවිච්චි කරේ variable දෙකයි. එකක් තමයි treatment අනිත් එක තමයි yield එක. අපි මේකෙදි variable 3ක් පාවිච්චි කරනවා. අපිට හම්බ වුණ ඩේටා ෂීට් එකේ values ටික දාගන්න මම y කියලා පාවිච්චි කරනවා. ඒ වගේම තමයි seedling rate එක. ඒ කියන්නේ treatment එක විදියට මම t කියලා පාවිච්චි කරනවා. ඒ වගේම replication එක මම block වල b අකුර පාවිච්චි කරනවා. එහෙනම් අපි ඒ පිළිවෙලට අපි මේක fill කරගමු. මේ ඩේටා ෂීට් එක පුරවද්දී අපි හරියටම පිළිවෙලටම පුරවන්න ඕනේ. එහෙනම් අපිට ලැබුණු ඩේටා ෂීට් එකේ පළවෙනි ට්‍රීට්මන්ට් එක 125 ඉඳලා ඒ වගේම 125 බ්ලොක් 4 නිසා 25 4ක් මම T වලට පහලින් දාගන්නවා. ඒත් එක්කම ඊට ඉස්සරහින් තියෙන B කියන බ්ලොක් කියන එකේ මම හරියට 1 2 3 4 කියලා ඒ බ්ලොක් 4 හරියටම පිළිවෙලට දාගන්නවා. ඊට අනුරූපව y අකුරෙන් මම ඊට අනුරූප අගයන් හරියටම ෆිල් කරගන්නවා. මේ විදියට ඉතුරු ටිකත් මම වේගෙන් ෆිල් කරනවා. මේ විදියටම 150 අගයන් 4ත් 175 අගයන් 4ත් 100ත් 125ත් 150ත් කියන අගයන් 4 බැගින් මම හරියටම මේ වගුවේ ෆිල් කරගන්නවා. වගුව පුරවල ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක සේව් කරන එක. මම මේක RCBD01 කියලා ඩෙස්ක්ටොප් එකේ ෆයිල් එක සේව් කරනවා. ඊළඟට අපි RStudio software එක ඕපන් කරලා අපි අද කරන්නේ අලුත් සෙක්ෂන් එකක් නිසා hashtag පේලියක් පුරවනවා. ඊට පස්සේ ඊට පහලින් ආයි hashtag එකක් දාලා අපි කරන්න යන්නේ RCBD කියලා නෝට් එකක් දාගන්නවා. ඊට පස්සේ මම ඒ ලියාගත්තු දෙක සිලෙක්ට් කරලා රන් කරනවා. අපිට කන්සෝල් view එකේ බලා ගන්න පුළුවන් ඒ දෙක රන් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ අපේ RCBD01 කියන ෆයිල් එක ඉම්පෝර්ට් කරගන්න environment කියන ටැබ් එකට ගිහිල්ලා එතන import dataset කියන එකට ගිහිල්ලා Excel ෆයිල් එක ඉම්පෝර්ට් කරගන්න එක. මෙතන අපිට දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි මෙතන data preview එකේදී අපිට බලා ගන්න පුළුවන් අපි ලබා දීපු variable ටික t b y කියන තැන යට තියෙනවා හැම එකක්ම double කියලා. මෙතන double කියලා කියන්නේ මේක කම්පියුටරේ ගන්නේ අපි දාපු හැම data එකක්ම සංඛ්‍යාත්මක අගයක් විදියට. ඒ වුණාට මෙතන treatment කියන එකත් block කියන එකත් අපිට ඕන වෙන්නේ character එකක් විදියට. එහෙමත් නැත්නම් text එකක් විදියට. ඒක නිසා අපි මෙතනින් වෙනස් කරගන්නවා double කියන එක character වලට. t වලටත් block වලටත් දෙකටම අපි මේ දේ කරනවා. yield කියන එක
y කියන එක අපිට ඕන වෙන්නේ සංඛ්‍යා විදියට. ඒක නිසා එක ඩබල් කියන එකම තියෙන්න අරිනවා. R ස්ටඩියෝ වල අපිට හැම දෙයක්ම ටයිප් කර ඉන්න ඕනේ නැහැ. මොකද අපි කලින් පාවිච්චි කරපු කෝඩ් පොඩි එඩිට් කරලා අපිට ඕන විදියට හදාගන්න පුළුවන්. එහෙනම් මම කරන්නේ CRD වල අපි ටයිප් කරපු කෝඩ් එක කොපි කරලා RCBD වලට පේස්ට් කරලා අපිට ඕන විදියට තැන් ටික වෙනස් කරගන්නවා. මෙතන අපි වැලියු වලට ගත්තේ y කියලාම තමයි. ඒක නිසා මම ඒක වෙනස් කරගන්නේ නැහැ. ට්‍රීට්මන්ට් වලට අපි ගත්තේ t කියලාමයි. ඒක නිසා මම t කියන එක වෙනස් කරන්නෙත් නැහැ. හැබැයි මේක RCBD. ඒක නිසා RCBD වලට තව එකක් එකතු වෙනවා. ඒ තමයි බ්ලොක් කියන එක. එහෙනම් t ධන බ්ලොක් වලට පාවිච්චි කරපු b අකුර අපි ටයිප් කරගන්නවා. ඔයාලා මෙතන බ්ලොක් වලට වෙන අකුරක් පාවිච්චි කරොත් අන්න ඒක මෙතෙන්ට දාගන්න. ඊළඟට අපි RCBD වලට ඉම්පෝර්ට් කරගත්ත Excel ෆයිල් එකේ තියෙන්නේ RCBD01 කියලා. ඔයාලා කැමති නමක් දාගෙන ඇති ඒකට. අන්න ඒක මෙතන data කියන එක ඉස්සරහින් ටයිප් කරගන්න. දැන් අපි කෝඩ් එක ලියාගෙන ඉවරයි. ඊළඟට කරන්න තියෙන ඔක්කොම සිලෙක්ට් කරලා රන් කරන්න. ඔයාලට මේ විදියට ANOVA ටේබල් එක බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.